මෙන්න ඔබට ලැබෙන ඩොලර් 50000 ප්‍රශ්නය. ජනවාරයේ එන උපන්දා සිට කරපු පව් නැත යන කියමනට අනුව මෙයින් නිවැරදි ක්‍රියාව වන්නේ A. වරක් වැන්දොත් කැලණියේ, B. වරක් ඉම්බොත් සාටකේ, C. වරක් වූවොත් ජනපති මුතු ඇටේ, D. වරක් ආවොත් කොළඹට බස් එකේ. උපන්දා සිට කරපු පව් නැත කිව්වොත් සාමාන්‍යයෙන් වරක් වැන්දොත් කැලණියේ නැති වෙනවා කියලා තමයි කියන්නේ. හැබැයි ප්‍රැක්ටිකල් එක වෙන්නේ නැහැ. මොකද මම පව්ගිය පොයටත් වැඳලා ආවා. මිනිස්සු කී දෙනෙක් ගිහිල්ලා කැලණිය වඳිනවද? ඒතර කැලණිය වඳින ගානට මේ මිනිස්සුන්ගේ පව් සේදෙනවා නම් අර කැලණියේ ඉන්න මේ නාග හාමුදුරුවෝ ඔය කැලණියට වෙලා තාම ඉන්නේ දියන්නේ නැහනේ. මොකද එයා තාම දුක් විඳිනවනේ මේ සැප සම්පත් ලබා ගන්න. අනිත් එකකට තේරිලා නැහැ මේ සසරේ දුක. ඉතින් එයා තාම විඳවනවා. ඒක නිසා ඒක වෙන්න බෑ කොහොමත්. කැලණියේ වැන්ද හැමෝටම එහෙම වෙනවා නම් දැන් මේ රටේ ප්‍රශ්න තියෙන මිනිහෙක් ඉන්න විදියක් නැහැනේ. ඒක නිසා ඒක වෙන්න බෑ. වරක් ඉම්බොත් සාටකේ. වරක් ඉම්බොත් සාටකේ වෙන්න පුළුවන්. මොකද සාටකේ ඉම්බ හැමෝටම හරි ගිහිලා තියෙනවා. හැබැයි සාටකේට විරුද්ධ වුණොත් නම් සොරිම තමයි. ඒ වුණොත් නිකන් අපායට ගියා වගේ තමයි. හැබැයි වරක් ඉම්බොත් සාටකේ ඒක හරි. බලමු ඒ උත්තරේද වරක් වූවොත් ජනපති මුතු ඇටේ. වරක් වූවොත් ජනපති මුතු ඇටේ. ජනපති හැමෝටම වෙන්න බෑනේ. ඒක සමහර විට වෙන්නත් පුළුවන්. වරක් ආවොත් කොළඹට බස් එකේ. වරක් ආවොත් කොළඹට බස් එකේ මට මතකයි මේ පෞගේ දවස්වලත් කොළඹට බස් එකේ ඇවිල්ලා හොඳට රජමැදුරෙන් කාලා මේ ගෝල් ෆේස් ගිහිල්ලා හොඳට කාලා නාලා බේරේ වැබෙනුත් නාලා මේ අතපයත් කඩාගෙන ආපු වාහනත් මේ නැති බංගස්ථාන කරගෙන තමයි ගියේ. එතකොට එහෙම ගත්තොත් කරපු පව් හේදිලා හොඳ දෙයක් මතුනේ නෑනේ. මේ කරපු පව් වලට දඬුවම් ලැබුණේ. එතකොට ඒ උත්තරේ වැරදි. වරක් මට ප්‍රශ්නේ පොඩ්ඩක් පැටලෙනවා. මගේ හිතේ තියෙන්න නම් වරක් ඉම්බොත් සාටකේ කියලා. කැමති නම් ලයිෆ් ලයින් එකක් ගන්න පුළුවන්. ඔබට පාසු නම් පිළිතුර දීලා ඉදිරියට යන්නත් පුළුවන්. වරක් වූවොත් ජනපති කියලා පොඩි සැකයක් තියෙනවා. අපි ලයිෆ් ලයින් එකක් ගමු. ඔබට ask the audience තිබෙනවා. call a friend තිබෙනවා. මම කැමති ask the audience. confirm? final decision? confirm. ask the audience. අපිට ask the audience ලබා දෙන්න. දැන් ඔබගේ පිළිතුර ලබා දෙන්න. thank you audience, thank you. වරක් වූවොත් ජනපති මුතු ඇටේ ගැනත් මට ටිකක් හිතෙනවා. මොකද ටිකක් නෙමෙයි. ඔව් මොකද හැමෝටම වෙන්නත් බෑ ජනාධිපති වෙච්ච කිසිම කෙනෙක්ට වැරදිලත් නැහැ. ජනාධිපති වෙච්ච හැමෝම ධන කුයරෝ වෙලා තමයි නැවතිලා තියෙන්නේ. ඊට අමතරව ජීවත් වෙන කාලය පුරාවටම මේ වරප්‍රසාද ලැබෙනවා, රජ සැප ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ජනාධිපති වෙච්ච ගොඩක් අයට විශේෂයෙන් දැන් මේ වර්තමානෙත් එහෙමයි. ජනාධිපති අපි හිතමුකෝ. ඒ කියන්නේ දැන් මේ වැරදි කරලා මරණ දඬුවම ලැබෙන්න තියෙන වැරද්දක් කරලා තිබ්බත් ජීවිතාන්තය දක්වා හිර දඬුවම් ලැබෙන්න තියෙන වැරදි කරලත් උනත් ජනාධිපති වුණොත් ඒ ඔක්කොම ටික නැතුව යනවා. ඒ ඔක්කොම නඩු නැතුව යනවා. මේ කරපු පව් හැමදේම හේදෙනවා. එහෙම ගත්තොත් හරි. මේකේ හරිම උත්තරේ ඒක තමයි. ජනාධිපති වුණොත් තමයි කරපු පව් ටික මැකිලා යන්නේ. කැලණියේ වැන්දොත් නෙමෙයි. ඒක නිකන් කතාවට කියන දෙයක් විතරයි. ඒක නම් කවදාවත් මේක අපේට වෙන්නේ නැහැ.
මොකද කැරණි වඳින අපිත් වඳින අපෙත් එනම් පහුවේ දීලා අපිටත් මේ හොඳක් වෙන්න එපේ. එහෙම වෙන්න විදියක් නැහැ නේ. ඒක නිසා සාට් එකේ ඉඹත් ඒක වෙන්නත් බෑ. මොකද මේ සාට් එකට විරුද්ධ වුණොත් ප්‍රශ්නයක් වෙනවනේ. දැන් ජනාධිපති වුණාම එම නෙමෙයි. ජනාධිපති වුණායින් පස්සේ ඉතින් ආයේ කතා දෙකක් නැහැ. මොන ප්‍රශ්නයාවත් මොන විරුද්ධතාව ආවත් මෙයා ගොඩ පිළිතුර ලබා දෙන්න. ඒක නිසා උත්තරේ මම දෙනවා. උත්තරේ වරක් වූවොත් ජනපති මුතු ඇටේ. ආන්සර් C. නිවැරදි උත්තරය වරක් වූවොත් ජනපති මුතු ඇටේ. ඔබ ඩොලර් 50000ක් ලබා ගන්නවා මේ අවස්ථාවේදී. ඔබට සුබ පැතුම්.